අයිබෝන් අද ඔබ ඉදිරියට එන්නේ අපි විශේෂයෙන්ම ඔන්ලයින් මාර්ගගත ක්‍රමයට ණය පාසුකම් අරගෙන මේ රටේ දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්නු ලක්ෂ 15ත් 20ත් අතර වන මේ රටේ සාමාන්‍ය පන්තියේ මිනිසුන්ගේ ඛේදවාචක ගැන කතා කරනවා. ඒ ගැන කතා කරන්න අද අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා විශේෂයෙන්ම රට සමග අපි එකට කියන පිටවාගත් මේ සමිතියේ ගරු සභාපතිතුමා දමිත් පෙරේරා මහත්මයා ඒ වගේම කැඳවුම්කරු විමුක්ති කල්දේරා මහත්මයා සහ මෙහි වින්දිතයක් එරංගිකාද සිල්වා මහත්මිය. අපි ඔබ තිලරාම මේ වැඩසටහන වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අපි මේ රටේ කවුරුත් දන්නේ නැහැ මේ මොකද්ද ඔන්ලයින් ක්‍රමයට ගිහිල්ලා කොහොමද අමාරු වෙන්නේ කියලා. දැන් සමහර අය කියනවා රුපියල් 1000ක් ගත්තොත් ණයට සතියට රුපියල් පොලිය විතරක් 1300ක් විතර ගෙවන්න වෙනවා කියලා. තව සමහරු කියනවා රුපියල් 5000ක් ණයට ගත්තාම සතියට වාරිකයෙන් පොලි නැතුව 3800 පොලිය ගෙවන්න වෙනවා. ගෙව්වේ නැත්නම් අය කරගන්න භාවිතා කරන ඊටාම පහත් අය කර ගැනීමේ ක්‍රමයක් තියෙනවා කියලා කතා වෙනවා. දැන් මේකේ මේ වෙනකොට දුකටපත් ජනතාව ලක්ෂ 12ත් 20ත් අතර කියලා එක එක්කෙනා එක විදිහට කියනවා. නිසා අපි මේක මුලින්ම ආරම්භ කරමු. මේ ඔන්ලයින් ක්‍රමේ ඉතිහාසය ලංකාවේ ඔබතුමා කෙටියෙන් අපිට කියන්න. අයිබෝන් මම දමිත් පෙරේරා රට සමග අපි එකට සංවිධානයේ සභාපතිවරයෙක්. දැන් මීට අවුරුදු ඒ කියන්නේ මේ ආයතන පටන් ගත්තේ 2017. මුල්ම ආයතනය වෙන්නේ කෑෂ් වැගන් කියන ආයතනය. ඊට පස්සේ හතු පිපෙන්න වගේ එක දිගට දැන් ආයතන 60කට එහා දැන් තියෙනවා. ඉතින් මේකේ බහුතරයක් චීන සමාගම්, ලිතුවේනියා, එතකොට යුක්‍රේන ඒ වගේ විදේශ සමාගම් තමයි මේ ව්‍යාපාරය යොදවන්නේ. එතකොට තියෙන මූලික ප්‍රශ්නේ මේගොල්ලෝ මහ බැංකුවේ ලියාපදිංචි වෙලා නැහැ. නමුත් සමාගම් ඇතුලේ සොෆ්ට්වෙයාර් කම්පැනි විදිහට තමයි මේ ආයතන ලියාපදිංචි වෙලා තියෙන්නේ. එතකොට මේ ආයතන ගනුදෙනු කිරීම කරන්නේ මේ ක්‍රිප්ටෝකරන්සි කියන මේවා හරහා. එතකොට ලංකාවට මේගොල්ලන්ගේ ඩොලර් ඒ කියන්නේ මේගොල්ලන්ගේ සල්ලි දීලා මිනිස්සුන්ගෙන් ඒ කියන්නේ ගන්න ලොකු මේ පොලියක් ඒ කියන්නේ 100ට දැන් අවුරුද්දකට 700ත් 800ත් අතර පොලියක් මේගොල්ලෝ ගන්නවා. ඒකට ඒ පොලිය ඩොලර් කරලා පිටරටට යවනවා ලංකාවට කිසි මුදලක් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි තියෙන භයානකම தත්ත්වය. මේක ඔබතුමා සොෆ්ට්වෙයාර් සමාගම් විදිහට තමයි සමාගම් පන්තියට ලියාපදිංචි කරලා තියෙන කියලා කියනවා. හැබැයි ඒ ව්‍යාපාර ස්වභාවය nature of business එක මේ වෙනකොට යන්නේ සල්ලි පොලියට දෙන්න. සොෆ්ට්වෙයාර් කම්පැනි කියලා ඇවිල්ලා කරන්නේ වෙළඳ පොලේ සල්ලි ණයට දෙනවා මේ සමාගම් වල සැබෑ අයිතිකාරයෝ විදේශිකයෝ. ඔව් දැන් මම මේකේ තියෙන ප්‍රශ්නේ දැන් මේකේ තියෙනවා මෙන්න මේ බැංකු පනති 1988 අංක 30 කියන මේකේ තියෙනවා ඒක පැහැදිලි. ලංකාවේ ව්‍යාපාර මහා බැංකුවේ අනුමැතිය තියෙනවා නම් විදේශ බැංකු විතරක් වෙන්න ඕනේ. නැත්නම් විදේශිකයන්ට Tamanට සල්ලි තිබ්බ කියලා ඇවිල්ලා ලංකාවේ දෙන්න බෑ. ඒක තහනක්. හරිද? ඒක හරි 88 අංක 30 දරන පනත. නමුත් මහා බැංකුවේ තියෙනවා වෙනම සුපර්විෂන් කියලා දෙපාර්තමේන්තුවක්. තමුන්නාන්සලා උන්ට පැමිණිලි කළාද? අනිවාර්යෙන්. මොකද අපේ තියෙනවා පැමිණිලි 100ක් විතර. දැන් මහා බැංකුව අධිපතිතුමා අපිත් එක්ක මේ අපේ ගරු විපක්ෂ നാයකතුමා කිව්වට පස්සේ මහ බැංකුව අධිපතිතුමත් එක්ක අපි පැය දෙකක් සාකච්ඡා කරා. සාකච්ඡා කරපු වෙලාවේ එතුමා කිව්වේ අධිතීඥයෝ ආවා මං හිතන්නේ 4ක්ද 5ක්ද ආපු වෙලාවේ ඒගොල්ලෝගේ මේ නීති හිල් තුනක් තියෙනවා කියලා. ඉතින් හිල් තුන දැන් අපි අවුරුදු ගානක් තිස්සේ කියනවා දැන් මේ ඊළඟ මොකද්ද හිල් තුන? හිල් තුන තමයි අපිට පස්සේ දාන මහ බැංකුව අධිපතිතුමා හිල් තුන හොයාගෙන ඉන්නේ. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මේ මොකද අපිත් හොයනවා දැන් අවුරුදු ගානක් තිස්සේ එතුමා ওই හිල් තුන ගැන කතා කරන්නේ. හැබැයි තියෙන ලොකුම ප්‍රශ්නේ මේකේ මහ බැංකුව අධිපතිතුමා කියනවා තත්කාලීය බලපවත්නා නීති ප්‍රකාරව මහජන තැන්පතු බාර ගැනීමකින් තොරව පෞද්ගලික මුදල් යොදා ගැනීමෙන් ණය දීමේ ව්‍යාපාරය පවත්වාගෙන මේ යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සල්ලි දෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පොලි මුදලාලි කෙනෙක් වෙන්න පුළුවන් චීන ජාතිකයෙක් වුණත් රෂියන් ජාතිකයෙක් වුණත් ලංකාවට එන්න. ඒකද ඔය කියන්නේ? ඔව් මේක ඇවිල්ලා හැබැයි මෙතන ඔව් කියන්නේ විදේශිකයන් කියලා. ඔව් කියන්නේ මෙතන කියන්නේ ශ්‍රී ලාංකිකයෝ. මෙතන මහ බැංකුව අධිපතිතුමා පොඩ්ඩක් ලිස්සල යනවා. මොකද මහ බැංකුව අධිපතිතුමාට ඒකෙන් ලිස්සල යන්න බෑ. මොකද මේ ඔක්කොම එන්න ඕන ශුද්ධ මූල්‍ය නැහැ. පනත යටතට තමයි මේක යටත් වෙන්න ඕන. මොකද ඔක්කොම ලක්ෂ 2කට අඩු පොඩි කුඩා ණය තමයි දෙන්නේ මේක. නමුත් ඔබ කිසියම් වූ ඕගොල්ලෝ ණයක් ගන්නකොට කිසියම් බැඳුම් කරයක් එහෙම නැත්නම් ඩිමාන්ඩ් ප්‍රොමිසරි නෝට් එකක්
අස්සම් කළාද ඔන්ලයින් එකෙන්? ඒකේ ඉන්නේ OTP එකක්. හැබැයි මේගොල්ලෝ කියනවා මේ OTP එක අස්සනක් කියලා. OTP එක අස්සනක් නෙවෙයි. මම හැමදාම මේගොල්ලන්ට අභියෝග කරලා තියෙනවා මේ OTP එක තප්පර 5යි. ඒ කියන්නේ කෙනෙක්ව හඳුනා ගන්න අනන්‍යතාවය තහවුරු කරගන්න තමයි OTP එකක් ගන්නෙ. හැබැයි මේගොල්ලෝ කියනවා මේ OTP එක අස්සනක් කියලා. අස්සනක් නෙවෙයි. එතකොට ණය ගන්න ඉස්සෙල්ලා ඒ අදාළ ඔන්ලයින් එකේ පෙන්නනවද සතියකට පොලිය මෙච්චරයි කියලා? නෑ ඒක පෙන්නන්නේ මෙහෙමයි. කියන්නේ මුල් සමහරුන්ගේ මුල් ලෝන් එක නොමිලේ දෙන්නේ. ඒ කියන්නේ 5000ක් අරගෙන 5000ක් දීලා 5000 දවස් 7න් ගෙවන්න පුළුවන්. දවස් 3කින් දෙන්නේ. ඒ වගේ අර පොඩ්ඩක් හැම දාලා මුලින්ම තමයි ගන්න. අල්ලනවා. ආයි කියන්නේ ණය ගන්න දිරිමත් කරනවා පළවෙනි ණය නොමිලේ දීලා. ඒ 0% කිව්ව මොන කෙනෙක් ගන්නවා. හැබැයි ඒක හරියට ගෙවනවා. ඒක මුලින් හරියට ගෙවනවා. අරගෙන ඊළඟ ස්ටෙප් එකට ඊළඟට 7500 කර 10000 ඊළඟ පාර ඒකටත් එක්ක ගන්න. සමහරු 5000ක් කිල්ලම 3500යි. හැබැයි දින 7කදී 7000ක් ගෙවන්න ඕනේ. එතකොට ඒ 5000ට මුලින්ම ගන්න 1500 සර්විස් charge එක ඊට පස්සේ ආයෙ වෙනම පොලිය ආයෙ 2500 3500 3500ක් දවස් 7න් ගෙවලු කරනවා. හොඳයි. අපි ඊළඟට යමු අපි විමුක්ති මහත්මයාට කැදවුම් කරු විදියට ඕගොල්ලෝ දැන් මේ කතා කරද්දී ඔබතුමා කතා කරද්දී මේ විෂය පිළිබඳව තියෙන දැනුම ඊටාම හොඳ තත්ත්වයක තියෙනවා. එහෙම දැනුමක් තියෙන ඔබලා කොහොමද මේ වගේ ව්‍යාපාර වලට අහු වුනේ? ඔව් ඇත්තටම ස්තුතියි අවස්ථාව ලබා දීම සම්බන්ධව මේ මුලදී මෙහෙමයි. ඒ කියන්නේ අමාරට දැන් ඔය කියන්නේ අපි දකින්නවා ෆෝන් එකෙන් ෆ්‍රී කියන්නේ 0% නියම ණයක් දෙනවා. ඒ වගේ අපිට සමහර අවස්ථා තියෙන්න පුළුවන්නේ. ඒ සමහරකට කගෙදර කරන්ට් බිල ගෙවන්න හරි, තමන්ගේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වලට හරි. ඒ කියන්නේ ඒතර අර 0% ණයක් දෙනවා කිව්ව මොන කෙනෙක් ඒක අර බලනවනේ මුලින්. ඒකම තමයි බෞතරය මේකට හවුනේ. නමුත් ඊට පස්සේ තමයි ක්‍රමක්‍රමයෙන් මෙයාලා මේ උගුරකට අහු කරන්නේ. මෙයාලා කරන්නේ දැන් එකම අපේ මුස්ලිම් ජාතිකයෙක් කියලා. එයා වෙනම ආයතන 4-5ක් මේ සමාගම් මැදුරේ ලියාපදිංචි කරගන්න. දැන් රුපියල් 20000ක් දෙවුවම ඕන කෙනෙක්ට අන්තර්ජාලයෙන්ම වැඩේ කරගන්න පුළුවන්. ඒක 7 පිපෙන වගේ ආයතන බිහිලා තියෙනවා. ඒකෙදි කරන්නේ මෙයාලා ක්‍රමිකව දැන් ඔබතුමාට 5000ක් නෑ කරන් ඔබතුමාට වෙලාවට ගෙවන්න බැරුණාම අරංගොල්ලා පොඩි එමක් ආයි තව එකක් දානවා මෙන්න ඔබතුමාට මේ 8000 ගන්න පුළුවන්. එතකොට මේ ඒතර අරයා බලන්න මේ කියන්නේ රත්තරන් බඩු සින්න වෙන්න යනකොට බේර ගන්න ක්‍රමෙමයි. පාරේ යනකොට ලයිට් කනුවේ ගහලා තියෙනවනේ ඔබේ බඩු සින්න වෙන්න යන අපිව අමතන්න කියලා. ඒ වගේ ඔයාට ගෙවන්න බැරි වෙයි කියන යනකොට ඒගොල්ලොම කෙනෙක් දාලා කතා කරලා කියනවා ඕනනම් අපි දෙන්නම් කියලා. එයාලම හදාගත්තු උගුලා. එයාලා අවසානයේ අර මිනිස්සයා සම්පූර්ණයෙන් සියදිවි නසා ගන්න මට්ටමටම පත් කරනවා. මොකද මේ මනුස්ස දවසට කෝල් 100ක් විතර එනවා. ඇත්තම කියන්න මට මේ වෙනකොට මේ රටේ මේ උවදුරේ මේ මාෆියාවේ මේ ගැම්බ්ලින් එකෙන් කී දහහක් කී ලක්ෂයක් මිනිස්සු අමාරු වෙట్లా තියනවාද හිර වෙලා ඉන්නවා. ඔව් මං හිතනවා කොහොමත් ලක්ෂ 12යි 15 අතර එහෙම ගත්තම පෞල් සංස්ථා වශයෙන් ගත්තොත් ලොකු අසීරුතාවකට පත් වෙලා තියෙන එකෙක් නේ සාමාන්‍යයෙන්. ගෙනෙන් දෙන්නෙක් ගන්නත් පුළුවන් wife and husband කියලා. මොකද ඒක බලන සම්පූර්ණ මේ සමාජයටම ලොකු හානියක් වෙලා තියෙන මොකද අවුරුදු ගාණක් තිස්සේම මේ අපි මේවෙන් අරගල කරනවා. ඉතින් ඇත්තටම මේ වෙන තාක් පොලිසියට ගියාම මෙහෙම කරදර කරන පොලිසියෙන් කියන්නේ සල්ලි ගෙවන්න කියලා. පොලිසියෙන් සල්ලි ගෙවන්න කියන්නේ අපි යන්නේ නැහැ නීතියක් බලන්න. දැන් ඕගොල්ලෝ පොලිසියට ගියාම පොලිසිය කියන්නේ ණය ගෙවන්න කියලා. ඉතින් හරිනේ ඕගොල්ලෝ ණය අරන් තියෙන ණය ගෙවන්න ඕන. ණය ගෙවන්න ප්‍රශ්නේ හරි. නමුත් අපි එතනට යන්නේ අපිට වෙච්ච අසාධාරණ කියන්නේ. දැන් ඔබතුමාට කියනවා දැන් මගේ වයිෆ්ට කතා කරලා කියනවා ඔබ ඇඟලි කුල්ලා සල්ලි දියන් කියලා. එතන නුගේකට පාලනයට ගිහිල්ලා මේ රුපියල් 5000ක් හොයාගෙන ඇඟලි කුල්ලා කියලා. ඒ කියන්නේ එහෙම බලපෑමක් ඔවුන් ඔබේ බිරිඳට කෝල් කරනවා. ඔව් එහෙම ඉතින් බිරිඳගේ නම්බරේ කොහොමද දන්නේ? සම්පූර්ණ මෙයාලා මුලින්ම සම්පූර්ණ යොදනවත් මිනිස්සු කරන්නේ මේ ඇත්තටම ණය ගන්න තියෙන හදිසියට. සම්පූර්ණ මෙයාලා මේ APK කියලා මේ software එකක් වෙනවා app එකක් වෙනවා. ඒක install කරගන්න ඉතින් අර අපේ මිනිස්සු බලන්නේ නැහැ කියවන්නේ නැහැ. ඉතින් ඇලෝග් දාගෙන යද්දි සම්පූර්ණ ෆෝන් එක ක්ලෝන් වෙනවා. එතකොට දැන් මට මේ ළඟදී අපිට ආවා මේ කැම්පස් එකක කියන්නේ boyfriend and මේ girlfriend කැම්පස් එකේ. ඒතකොට එයා පෞද්ගලිකව chat කරපුවා මේ මනුස්සයාට එවනවා. මෙන්න මේ උඹලා chat කරපු මේවා. ඉතින් මේ ඒ වගේ ධර්ම තත්ත්වයකට පත් වෙලා තියෙන දැන් මේ වෙනකොට. එතකොට දැන් මේ මොහොත වෙනකොට මේ පිළිබඳව මොකද්ද පාර්ලිමේන්තුවේ මොකද්ද මේ පිළිබඳව දැන් මේ කතිකාව රට පුරාම කතා වෙනවා. දැන් මොකද්ද වර්තමාන තත්ත්වය? වර්තමාන තත්ත්වය කියන්නේ ඇත්තටම 2023 මේ වෙනුවෙන් මුලින්ම කතා කරේ පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමා විතරයි.
ඒ ගැන පක්ෂ ભેදයකින් තොරව අපි එතුමාට අපේ අවංක ආදර ස්තුතිය පුද කරන මේ වෙලාවේ. ඉතින් ඒ තියෙද්දිත් මේකට අනපනස් සකස් කරන්න පරක් වුණා. මම හිතන්නේ පෙත් සංකීපෙකුත් ඇවිල්ලා මේක ඒ කියන්නේ පස්සට ගියා. නමුත් දැන් මේ වෙනකොට යම් කිසි ප්‍රොසෙස් එකක් වෙනවා. නෑ සජිත් ප්‍රේමදාස මෙතුමා කතා කළේ 2020 23 හරි. එතකොට දැන් 2023 එතුමා විතරද විපක්ෂය මේ ගැන කතා කරේ වෙනත් තව කවුරුවත් කතා කරේ? වර්තමාන වෙළඳ වසන්ත සමරසිංහ මහත්තයාගේ දූෂණ විරෝධී හඬ මේ වෙනුවෙන් ඉදිරිපත් වුණා. වසන්ත සමරසිංහත් කතා කරේ. එතකොට ඒ වෙලාවේ දූෂණ විරෝධී හඬ යටතේ මේ ගැන සාකච්ඡා කරා. නමුත් මේ වෙනකොට අපිට ඒ පැත්තෙන් නෑ එතුමාලගේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දයි මාසයක් දැන්. දැන් තමුන්නාන්සලා සාධාරණයක් ඉෂ්ටලා නැද්ද? නෑ මෙහෙමයි සාධාරණයක් කියන්නේ මිනිස්සෙට ගිහිල්ලා පොලිසියක පැමිණිල්ලක් දාන්න බැරි නම් හරවල එවනවා නම් මොකද රටේ නීතිය. හැබැයි දැන් මේ වෙනකොට සමහරක් පොලිස් ස්ථාන ආධිපතිවරුන්ගේ පොඩ්ඩක් අර පොසිටිව් මේ ආන්සර් එකක් දෙනවා අපිට. ඒ කියන්නේ පොසිටිව් උන්නේ මේ පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහත්මයා කතා කරා ඒ සම්බන්ධව කතිකාවක් ඇති වුණා මාධ්‍ය හරහා ප්‍රචාරය වුණා. ඒකත් එක්ක ඇත්තටම මේ සුබදායී තත්ත්වයක් මේකට දීලා තියෙනවා. ස්තුතියි. එතකොට දැන් මේකේ වින්දිතාවක් වෙලා තියෙන ඔබතුමිය එරංගිදාද සිල්වා මහත්මිය. ඔබතුමිය මේ පිළිබඳව දැන් ඔබතුමිය ඉතා විශාල පීඩනයකට මානසික ආතතියකට ලක් වෙලා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මොකක්ද ඔබතුමියට සිද්ධ වෙච්ච දේ? ඇත්තෙන්ම මම ඔබතුමාලාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාව මේකට කැඳෙව්වට. මේ මට උනේ මම ආයතන කීපයකින් ණය අරන් තියෙනවා. ඒක මට පුළුවන් ආකාරයට මම ගෙව්වා. තව කීපයක් තියෙනවා ගෙවන්න. දැන් මේ ගෙවන්න මට ප්‍රමාද වුණා එක ප්‍රශ්න ආවින්ද ප්‍රමාද වෙලා මම ඒක දැනුම් දුන්නා. ඒගොල්ලෝ කතා කරනකොට මම එතකොට ඔබතුමිය ණය ගන්නකොට අහන්නේ නැද්ද ඔබතුමියට ආදායම් තියෙනවද මේ ණය නැවත ගෙවන්න කියලා? එහෙම නෑ. එහෙම කියන්නේ අපි දැන් රස්සාවක් කරනවද මොකද්ද කරන්නේ කියලා අපෙන් අහනවා. අපි කළත් නොකළත් අපිට ආදායමක් මහත්යගෙන් හරි ලැබෙනවා නම් ඒගොල්ලෝ ඕකේ කියලා කියනවා. ඒගොල්ලෝ මුලින්ම අහන්නේ අපි මොකද්ද කරන්නේ කියලා. ඔබතුමිය ආයතන 3-4කින් ගත්තා. ඔව්. ඊට පස්සේ දැන් මට ගෙවීමේ අපහසුතාවය මම කිව්වා මට මෙහෙම කාලය ලබා දෙන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ මේ මුලින් කිව්වා මෙච්චරක් අරගෙන දිනවා මෙච්චරක් ගෙවන්න නැත්නම් ලක්ෂයක් තියා 50000ක්වත් අරන් නැහැ. උපරිම අරන් තියෙන්නේ 15000 තමයි වැඩිම අරන් තියෙන්නේ. ඒකට 17000 ගාණක් දාලා 15ට 25000ක් දාලා තියෙනවා. ඒ කියන්නේ පොලිය. කොච්චර කාලයකට? ඒකට දාලා තියෙනවා සති දෙකට. 15000ට සති දෙකට 25000ක් පොලිය. දාලා තියෙනවා. ඔව්. දැන් මේක මේ රටේ පාලකයෝ මේ රටේ මුදල් ඇමතිවරයෙක් ඉන්නවා. මේ රටේ මහ බැංකුවක් තියෙනවා. මහ බැංකුවේ සුපර්විෂන් කියලා ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්න තමයි කාටවත් මේ රටේ ගෙදර තමන්ගේ අම්මා හෝ තාත්තා මැරුණාම මරණ දැන්වීම පත්තරයක දාන්න බෑ. මේ මරණ සාතිකය ගෙනියන්න නැතුව. මරණ සාතිකය ගෙනියලා පෙන්නන්න ඕනේ. ඔව් මිය ගියා කියලා. ඒක විශේෂයෙන් මුනේ 71 කැරැල්ලෙන් පස්සේ. 71 කැරැල්ලේ තමයි මරණ දැන්වීම දාලා තමයි ඒගොල්ලෝ පෙන්වන්නේ අපි මෙතන ඉන්නේ කියලා. දැන් එහෙම ගත්තාම ඔබතුමිය ඔය කියන්නේ මහා බැංකුවත් අමතක කරලා ඔබව බිත්තියට හේතු කරලා ඔබෙන් අය කරගන්න හදනවා. දැන් අය කරගන්න හදන. ඒගොල්ලෝ මුලින්ම ගන්නවා අපේ අර ඩෙන්ටි කාඩ් එකත් එක්ක මේ වගේ සෙල්ෆි එකක් ගන්නවා. ඒක විතරයි අපි දෙන්නේ ඒගොල්ලන්ට. ඊට පස්සේ දෙන්න අපහසු තත්ත්වයටපත් වුණාම අපි දිගටම මම අමාරුව කිව්වාම ඒගොල්ලන් කාලය දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ අපි දැනුවත් කිරීම වලට යනවා ඔයාගේ. එහෙම කියලා දැන් අපි රෙෆරන්ස් කියලා අපේ නම්බර්ස් දෙකක් ඉල්ල ගන්නවා. ඒ නම්බර්ස් දෙක අපි හිතවත් කවුරු හරි කෙනෙක් කතා කරලා තමයි නම්බර්ස් දෙන්නේ. ඒ නම්බර්ස් දෙකට අමතරව මේගොල්ලෝ අනිත් නම්බර්ස් ගන්නවා. අරගන්නේ අර ඇප් එක අරන්. ඔව්. ඒ අරගෙන ඉස්කෝලවල ගුරුවරුන්ට එතකොට දැන් ළමයිගේ යාළුවන්ට දිගට මේගොල්ලෝ කෝල් දීගෙන යනවා. ඒ කෝල් දෙන්නේ ළමයිගේ ෆොටෝ ෂෙයා කරලා. ඒ කියන්නේ සමහර ළමයි දැන් අඳුරන්නේ නැහැ නේ අම්මලා අපි. දැන් මේ ඔබතුමිය මේ මට පෙන්නලා තියෙන්නේ මේ මට පෙන්නලා තියෙන ඔබතුමියගේ දරුවන්ට පාසලේ යාළුවන්ට සහ ගුරුතුමියට. ඒකනේ. ගුරුතුමියට මේ පාසලේ ගුරුතුමියට සහ යාළුවන්ට කියනවා සියරට ආයතනයේ ලබාගත් ණය වෙනුවෙන් ඔබගේ මව මුදල් නොගෙවූ නිසා දුරකථන නාමලිය අංක අරගෙන මෙම ආයතනයේ සේවකයන් දුවගේ පුතාගේ පින්තූර ඒ අයට යවා මුදල් අය කර ගන්නා බව දන්නවා තියෙනවා. ඒ කියන්නේ ඔබ ඔවුන්ට රුපියල් 5000ක් ණයට අරන් තියෙනවා 10000ක් ඔබ ගෙවන්නේ නැහැ. ඔබ පොලුකාරයෙක් කියලා ඔබේ දරුවාගේ ගුරුවරියට දරුවන්ගේ යහළුවන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට
මේ ආයතන විසින් දන්න. තව බොරුකාරයෙක් කියනකටත් වඩා දැන් ඉස්කෝලේ ගුරුවරුන්ට අරන් කියලා තියෙන්නේ මම ඒගොල්ලන්ව අපකාරෝ විදියට එතනට දාලා තියෙනවා කියලා. ඇත්තටම මේගොල්ලෝ දන්නේ. ආයතන ටීචර් බලපෑම් කරනවා දරුවාගේ බලපෑම් කරනවා. ඇයි අම්මා මෙහෙම කලබල වෙනවනේ. එහෙම තමයි ගොඩක් අයට කියලා තියෙන්නේ. මම අපකාරයෝට ඒගොල්ලන්ගේ නම් දා. මම අපකාරයෝ කියලා දෙන්නේ නැහැ අර නිකන් මගේ නම්බර්ස් දෙකක් දෙනවා මම යාළුවෙක්ගේ කාගෙන් හරි. ඒතකොට ඔයා ටීචර්ගේ නම්බර් එක දුන්නද රෙෆරන්ස් එක? නැහැ දුන්නේ. දුන්නේ. අර ඇප් එක කරා ඔයා. කරා ගන්න. පොඩි දෙයක් කරන්න ඕනේ. දැන් මේකේ වෙන ආර්ථික බලපෑම රටට දැන් ලංකාවේ මම හිතන්නේ ලියාපදිංචි වාණිජ බැංකු තියෙනවා 26ක් සහ ඒ කියන්නේ සම්පූර්ණ ඒවත් එක්කද මූල්‍ය කඩාවැටීමක් මේ පැත්තෙන් වෙන්න පුළුවන්. දැන් ඔබතුමා කියන්නේ මේ රටට ඇවිල්ලා සමාගම් පන්තියත් ලියාපදිංචි වෙලා සොෆ්ට්වෙයාර් සමාගම් විදිහට ඉඳලා ඕගොල්ලන්ගේ සල්ලි පොලිස් සල්ලි අරගෙන රටින් පිටට ලංකාවේ මුදල් ගෙනියනවා කියන එක තමයි ඕගොල්ලෝ කියන්න උත්සාහ කරන්නේ. රටට ප්‍රතිඵලයකුත් නෑ මේක ආයෝජනයක් කියලා. ඔව්. දැන් අපි මේ තව වැඩසටහන එකක් කියන්න ඕනේ සර් දැන් අපි ගෙවීම ප්‍රමාද කරනවනේ. අපි කිව්වම අපිට මෙහෙම කාලය දෙන්න. එහෙම කියලා. අපෙන් අහනවත් එක්ක ඔයා වැඩක් කරනවා නම් කවද්ද පඩි සැලරි එක කියලා. අපි දැන් දිනයක් කියනවනේ. ඒගොල්ලෝ දැන් ඒ දිනේ වෙනකන් ඉන්න කිව්වමත් බෑ. ඒගොල්ලෝ දවස් 7න් 7 නම් 7න් 7. දැන් රස්සාවක් කරන අයගේ පර්සනල් මැනේජර්ටත් කතා කරනවා ඇති. ඔව් එහෙම කතා කරන්න තියෙනවා. දැන් ළඟදී ගුරුවරයෙක් මේ එඩියුකේෂන් සෝන් එකේ තියෙන කලාපයට කතා කරලා නම්බර්ස් අරගෙන ඒ මනුස්සයා සම්පූර්ණ අද ඒ සම්බන්ධව මේ පොලිසියට කැඳීමක් තියෙනවා මාතර පොලිසිය. අද උදේ 10ට. ඒගොල්ලෝ කියන්නේ අපි ගෙවීම් කරනකම්ම ඒගොල්ලෝ දැනුවත් කිරීම කරනවා කියලා. ඒකට දැන් මේකේ ඇතිනේ ඔය ණය දෙන මහා පරිමාණයෙන් කරන අයත් ඇති. ඒ සාමාන්‍ය මට්ටමින් කරන තේ කුඩා පරිමාණයෙන් කරන අයත් ඇති. දැන් මේ ඔය කියන සමාගම් 60 ගාණක් මේ විදිහට ලංකාව පුරා විසිරලා දුවනවනම් මේකේ කවුද මේකේ ලොක්ක වැඩ කවුද? ලොකුම අය කවුද ඉන්නේ? වැඩි හරියක් ඉතින් බහුතරයක් චීන ජාතික. දැන් ඔය අපි කිව්වේ නුගේගොඩ ඔය ස්ටැන්ලි තිලකරත්නාවතේ ඔය ප්‍රාන් ෆිට්නස් සෙන්ටර් එකේ උඩ තට්ටු ඉන්නේ බෙන් කියන චීන ජාතිකයෙක්. දැන් යාගේ මැනේජර් තමයි ඔය හිරාන් කියන්නේ. ඉතින් ඔය හිරාන් කියන මිනිස්සයා දැන් අපි වීඩියෝ ෆොටෝ ඔක්කොම ෂෙයා කරලා Facebook දාලා තියෙනවා. ඉතින් පොලිසිය කියනවා දැන් මීගොඩ පොලිසියෙන් මම ඉතින් ඕගොල්ලොත් වැඩිනේ. ඒගොල්ලොත් ඕගොල්ලන්ගේ ෆොටෝ ෂෙයා කරනවා. ඕගොල්ලෝ දැන් ඒ වැඩ කරන අයගේ ෆොටෝ ෂෙයා කරනවා. ඉතින් අනිවාර්යයෙන් ඉතින් දැන් මෙහෙමනේ දැන් පොලිසියෙන් ක්‍රියාමාර්ග ගන්න නැත්නම් අපි හරි දෙයක් කරන්නේ මේක. දැන් ඕගොල්ලෝ පොලිසියටත් බාර අරන් ඒ කියන්නේ පොලිසිය කරන්නේ තියෙන්නේ. පොලිසිය කියන්නේ දැන් මීගොඩ පොලිසියේ මං ගාව රෙකෝඩින් තියෙනවා මීගොඩ පොලිසියයි ගල්කිස්ස පොලිසියයි. ඒ අතර නෑ කියලා. ඉතින් ඇත්තටම හරි විහිළුසාගතයි ෆොටෝස් දාලා වීඩියෝස් දාලා දීලා තියෙන්නේ. මේගොල්ලෝ යනකොට පොලිසිය දැන් පොලිස්පතිතුමා මොකද කියන්නේ කතා කළාද පොලිස්පතිතුමාට? පොලිස්පතිතුමා නිවේදනයක් නම් නිකුත් කළා තියෙනවා. මොකද එයා කියන්නේ? එයා කියලා තියෙනවා මේ නීති විරෝධී ආයතන වලින් සල්ලි ගන්න එපා මහ බැංකුවේ ලියාපදිංචි ආයතන වලින් විතරක් ගන්න කියලා. ඒ කියන්නේ සක්විති වගේ කියලාද මේගොල්ලොත් කියලා සක්විති වගේ ගන්න එපා කියලා කියනවා. දැන් ඇවිල්ලා හැබැයි ඉතින් සක්විති ගෙවනවා. හරිද? සක්විති ගෙවනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මට ඔබතුමා කැඳවුම් කරතුමා විදියට කියන්න මේ ණය ගත්ත අයට දැන් මේ අමාරු වෙලා ඉන්න අයට මොකද්ද ඔබතුමා දෙන්න තියෙන පණිවිඩය? ඔව් ඇත්තටම මේ වෙලාව කියන්න ඕනේ අලුතෙන් ණය ගන්නත් එපා කිසිම හේතුවක් මත ගත්ත ණය සතයක්වත් ගෙවන්නත් එපා කියලා තමයි රටේ සියලුම අගතිරපත් ජනතාවගෙන් අපි ඉල්ලා ඉන්නේ. ඔබ කොහොමද එහෙම හයියක් තියෙන්නේ? ඔබ කියනවා ගත්ත ණය ගෙවන්න එපා කියලා. ඉතින් අපිට ඔක චණ්ඩි කතාවක්. අපිට නීතියෙන් සහනයක් නැත්තම් පවතින රජයෙන් ඒ සම්බන්ධව ලොකු බලපෑමක් නැත්තම් දැන් මේක ජනාධිපතිතුමා දන්නේ නැද්ද? අපි මම හිතන්නේ අපි ජනවාරි 15 මුලින්ම ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධව පැමිණිලි කරේ අලුත් ආණ්ඩුව පත්‍රයට පස්සේ. ඒතර මේ වෙනකොට අපිට කිසිම ෆීඩ්බැක් එකක් නැහැ, ප්‍රතිචාරයක් නැහැ මේ සම්බන්ධව ගන්න නීතිමය තත්ත්වයන් පිළිබඳව. මොකද මේක තියෙන්නේ සිවිල් තත්ත්වයක් නිසා. ඇත්තට මෙතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් නීතිමය මේ බාර කියන්නේ අපරාධමය වරදක් හරි යටතට ගෙනෙන්නේ නැති නිසා ගොඩක් අයට පොලිසියෙන් උනත් මේ සම්බන්ධව පොඩ්ඩක් අර අකමැති මේ සම්බන්ධ ඉදිරියට ගෙනියන්න. අපිට ඕනේ ඒකට පොලිසිය නීති ප්‍රතිපාදන දෙනවා නයිසක මිනිස්සුන්ට. ඉතින් ඒ ආකාරයෙන් හරි මේ මිනිස්සුන්ව නීතිය හමුවට ගෙනියන්න කියලා තමයි අපි හැමෝගෙම අරම පොලිසිය නීති අංශවලින් අපි ඉල්ලා හිටියේ. අවසාන වශයෙන් මේ සාකච්ඡාව අවසන් කරන්න මේ පිළිබඳව අද වෙනකොට ඔබතුමාලාගේ ආයතන විදිහට ආපු ගමන් මඟ පිළිබඳව සෑහීමකටපත් වෙනවද? මෙතෙක් මොකද්ද තියෙන දියුණුව සහ ඉදිරිය ගන්නා පියවර? මුලින්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරේ අපේ ගරු වසන්ත සමරසිංහ නමැතිතුමත් එක්ක. එතුමා දූෂණ විරෝධී හඬ කොහොම එතුමා මොනවා හරි කියලා දෙනවද? ඔව් අනිවාර්යෙන්. මම ඒකේ මට පුළුවන් නම් මට ඒකේ වොයිස් එකක් මේ කැමරා එකට දාන්න. මේ මම දෙන්නම්. එතුමා එදා කිව්ව දේ නෙවෙයි අද එතුමා මේ
ඉන්න මම. ඔබතුමාගේ ලෑස්ති කරගන්නක ඔබතුමා කියන්නකෝ බලන්න මොකද්ද තත්ත්වය කියලා. ඔබතුමා ඇත්තටම මේ දැන් ඔය නීති 95 2023 තමයි ආයේ කියන්නේ ඔය ශුද්‍ර මූල්‍ය පනත සංශෝධන 2016 ශුද්‍ර මූල්‍ය ණය පනත වෙනස් කරලා සංශෝධනය කරලා ශුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරී පනත එන්න තිබුණේ. ඉතින් ඒකට ආව විරෝධත් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් දුන්න මේක ආයේ සංශෝධනය කළ ඉදිරිපත් කරන්න කියලා. එතකොට අර සජිත් ප්‍රේමදාස මහත්මයාගේ බලපෑමත් එක්ක පාර්ලිමේන්තුව මම හිතනවා මේක ලබන සතියේ මේ ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙයි. ඔව් පෙන්වන්න බලන්න අපිට වසන්ත සමරසිංහ මැතිතුමා මේ සූරා කැමට එරෙහිව මහා බැංකුව සම්බන්ධයෙන් සහ කරන ප්‍රකාශ. මයික් එකට දැන් ඉතින් ඒ විපක්ෂයේ දින කිව්ව දැන් ආණ්ඩු බලයේ තියෙද්දි මොකක්ද එතුමා කියන්නේ? දැන් එතුමාලාගේනේ තුනෙන් දෙකේ බලයක් තියෙනවා, ජනාධිපති කෙනෙක් ඉන්නවා, අගමැති කෙනෙක් ඉන්නවා, ඕනනම් ගම්මට්ටමේ කොහෙන්ද ප්‍රාදේශ සභාවේ බලයක් තියෙනවනේ. ඔතනදී මහත්මයා මෙයාගේ විෂයපත අමතුමාගේ විෂයපතේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් වගකීමක් තියෙනවා තමන් කතා කරපු මාතෘකා සම්බන්ධව රජය ඇතුළතේ සටන් කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඒ කියන්නේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ. වෙලා නැහැ අපි මේ කරන බලපෑමත්. හොඳයි ස්තුතියි ඔබතුමාට. විශේෂයෙන්ම ඔබතුමාට මොකද්ද මේ ගැන කියන්න තියෙන්නේ මේ බින්දිතෙක් විදියට එක මිනිත්තුවක් තියෙනවා. දැන් මෙන්න මේ සියරට ආයතනය ගැන වසන්ත සමරසිංහ ඇමතිතුමාට කිව්ව පණිවිඩයක් තියෙනවා. මේ කියක තියෙනවා IGPට කියන්නම් කියන වචනේ විතරයි කියලා තියෙනවා. මේ ඇමති විදියට. ඇමති විදියට. හරි. දැන් ඇමතිතුමා අවුරුද්දක් තිස්සේ මොනවා කිව්වද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔබ සියලු දෙනාම අගතියටපත් වෙලා ඉන්නවා. ඔබතුමාට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ? ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ අපිට මේ වගේ වැඩසටහනක් කරලා දෙන එකට. මේ මමත් ඉතින් කියන්නේ මේක ඇත්තටම නවත්තන්න ඕනේ ප්‍රශ්නයක් තමයි. මොකද දැන් මේ මට විතරක් නෙමෙයි දැන් අපිට ඉස්සෙල්ලා කතා කරපු මිස්ටත් තිබුණට ප්‍රශ්නයක් මට තියෙන්නේ. මොකද මගෙත් ඔයගේ ෆෝන් එකෙන් විස්තර අරගත්තා. හැබැයි මම කවදාවත් මගේ කම්පැනි හරහා ওই දේවල් වෙන්න සැලසුවේ නැහැ. නමුත් මේගොල්ලෝ අන්තිමේදී මගේ කම්පැනියේ ඒ කියන්නේ ඔබ රස්සාව කරන ආයතනේ. මම කරන තැන එතන ඉඳලා ඉහළම තැන ඉඳලා මේගොල්ලෝ ඊමේල් දාලා තිබුණා. ඒගොල්ලන්ට දාලා ඒගොල්ලන්ව මම අපකාරය කරයි කියලා ඒගොල්ලෝ ඒ විදිහට තමයි එතනින් පටන් ගත්තේ. මට අන්තිමේදී කම්පැනියෙන් මට ලෙටර් එකක් ගැහුවා. ඔයා මෙහෙම දෙයක් කරලා තියෙනවා මේ ඒකින්ද ඔයා මේව කරන්නේ නැත්නම් අපේ කම්පැනි නම අගතියටපත් වෙන ඉන්න මෙහෙම ප්‍රශ්නයක් වෙනවා කියලා මම ඊට පස්සේ කම්පැනියට මුළු සම්පූර්ණ විස්තරය දාලා ලියුමක් මම බාර දීලා තමයි මම දැනටත් රැකියාව කරගෙන යන්නේ. ඒ වුණත් මේගොල්ලෝ තාමත් ඒකෙන් මේ නිහඬ වෙලා නැහැ. නීතිය නැති එක තමයි මේ ප්‍රශ්නෙට හැමදේම අපේ පොලිසියට ගියත් අපි මේ කම්ප්ලේන්ට් එකක් දැම්මත් ඒගොල්ලෝ කියනවා ගත්තු සල්ලි ගෙවන්න කියලා. ඉතින් ඒගොල්ලෝ කියන්න ඕනේ ඇත්තටම අපිට ගෙවන්න කියලා. ගත්තු සල්ලි ගෙවන්න ඕනේ අපි. අපි කියන්නේ ගෙවන එක නෙමෙයි. මේගොල්ලෝ සල්ලි එකතු කරන ක්‍රමයේ වෙනස වැරද්ද තියෙන්නේ. ඔය පොලිය අපිට මාසික 3යි කියලා. එහෙම වුණා නම් ඔයගොල්ලෝ මොකද කියන්නේ? එතකොට ඔය නීති ඔයගොල්ලෝ කියන ඒවා නෑ මුකුත් ප්‍රශ්න මතුවෙන්නේ නෑනේ. ඔය පොලිය වැටින්දනේ ඔයගොල්ලෝ. මහත්මයා ඔතන තියෙන ප්‍රශ්න නියාමනයක් නැති එකනේ. නියාමනේ නැති. ඔව්. ප්‍රධාන කාරණේ නියාමන නැති එක. දැන් අද අපි මේ සාකච්ඡාවට සහභාගී කරගත්තේ ඔන්ලයින් විදියට ණය පාසුකම් අරගෙන මේ රටේ දැවැන්ත සමාජීය අර්බුදයකට මුහුණ දෙන මේ රටේ ලක්ෂ 12ත් 20ත් අතර වෙන මේ රටේ දුක් විඳින අහිංසක මිනිසුන්ගේ ඛේදවාචකයක් පිළිබඳව මහා බැංකුව මුනිවත රකින්නවා. රාජ්‍ය ජනාධිපති වසන්ත සමරසිංහ මැතිතුමා ඇතුළු සමස්ත රාජ්‍යම නිහඬ වෙලා ඉන්නවා. විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ 8 වෙනිදාත් 10 වෙනිදාත් මේ පිළිබඳව කතිකාව පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ අතර විදේශිකයෝ මේ රටට ඇවිල්ලා රුපියල් 5000කට සතියකට 3880ක් බලහක් බය කරලා බියවද්දලා පාසලේ ගුරුවරයාට තමා රස්සාව කරන තැන පිරිස් කළමනාකරට දන්නලා රැකියාවටත්
තර්ජන එල්ල කරමින් මේ මුදල් සූරාකමින් මාසිකව මිලියන් ගණනක් රටින් පිට මුදල් ගෙනියන මේ මහා ජාවාරම් පිළිබඳව පාලකින්ට නැවතත් සිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි මේ නිරන්තරයෙන් පසුවිපරම කරන බව සංගමින් අද වැඩසටහන සහභාගී වූ සියලු දෙනාටම ගෞරව ස්තුතිය පිළිගන්නවා.